ආයුබෝවන් සියලු දෙනාටම මගේ ආදරණීය දුවල පුතාලා මගේ ෆිසිකල් පන්ති වල ඉන්න දරුවන් සඳහා තමයි මම මේ වීඩියෝව මූලික කරගෙන දාන්නේ. හේතුව මම පොරොන්දුවක් වුණා සම්මන්ත්‍රණ මාලාව සහ පන්ති තුල ඔබට නිවාඩු විභාග පවත්වන කාල පරිච්ඡේදය තුල ඔබට ගණන් කාරණා අමතක නොවී තියාගන්න මම වීඩියෝ සහ ඒ සම්බන්ධ ගණන් රටාව ඔබට යොමු කරනවා කියලා. ඒකේ පළවෙනි වීඩියෝ තමයි මේක. එතකොට මේ වීඩියෝ එක සමහරක් විට මගේ රත්නපුර ඇඹිලිපිටිය උඩවලව ගොඩකෙවල කියන ෆිසිකල් පන්ති වල ඉන්න දරුවෝට අමතරව ඒ ප්‍රදේශයේ ඉන්න ඔබේ වෙනත් දරුවෝ බලන්න පුළුවන්. ඒ වගේම ගුරුවරු බලන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම උන්ගෙන් ඉල්ලනවා මම මේ සියලු ගණන් තුල විවිධ අන්වර්ථ නාම භාවිතා කරනවා. මොකද ඒක මම භාවිතා කරන්නේ දරුවන්ගේ මතකයේ ධාරණය කරගන්න හැකියාව ලැබෙන නිසා. ඒ නිසා අපේ පන්තියේ ඉන්න දරුවෝ සියලු දෙනා දන්නවා මම භාවිතා කරන විවිධ නම්. ඒවා සමහරක් විට වෙනත් පාර්ශවයක් විසින් මේ වීඩියෝ බලනවා නම් ඔවුන්ට මේක සමහරක් විට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කට්ටිය මේ වීඩියෝ එක බලන්නේ නැතුව හිටියොත් හොඳයි. මොකද ඔබට සමහරක් විට ඔබ දන්න රටාවත් එක්ක ඒක නුහුරු වෙන්න පුළුවන්. නමුත් මගේ ප්‍රධාන අරමුණ මගේ ඇඹිලිපිටිය රත්නපුර ගොඩකෙවල උඩවලව කියන පන්ති වල ඉන්න 11 වසර මෙවර මුහුණ දෙන සියලු දරුවන් සඳහා තමයි මම මේ වීඩියෝව නිකුත් කරන්නේ. හරි. එහෙනම් අපි අද දවසේ පළවෙනි පාඩම විදිහට කතා කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට තේ පොලි අනුපාතික ගන්න. එතකොට මේක මම ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් සඳහාත් උපකාරයක් විදිහට ඒ භාෂාව ඔබට යොමු කරනවා. එතකොට මේ ප්‍රශ්නය යොමු වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ඉන්න දරුවන් සඳහා calculate the annual rate of interest according to reducing balance method. අපි මුලින්ම යමු මේ ගානේ ඔබට මතක ඇති මම පන්ති තුල කතා කරා මෙන්න මේ අච්චුව. මේ අච්චුව ගොඩාක් අපේ දරුවන්ට හුරු පුරුදු අච්චුවක්. මේ අච්චුවෙන් අපි කතා කරන්නේ ඔබට මතක ඇති මම මේකේ කොට දෙකක් ඇඳලා තියෙනවා. අපේ පන්ති දරුවෝ දන්නවා මම මේක කිව්වේ මතක තියාගන්න පුළුවන් විදියට පොඩි කොටය. ඔබට පේනවා මේ යට සඳහන් කරලා තියෙන පොඩි කොටය උඩ සටහන් කරලා තියෙනවා ඩයිනමයිට් කරලා කියලා තමයි මම මේක පන්ති තුල කතා කරේ. හරි. පොඩි කොටය කියන්නේ මොකද්ද දරුවනේ? ගණිතය තුළ මාසකට ගෙවිය යුතු ණය මුදල. එහෙම නැත්නම් loan amount for month. මාසකට ගෙවිය යුතු ණය මුදල ඔබ අනිවාර්යෙන් හොයා ගන්නට අවශ්‍යයි. ඒ වගේම මාස ඒකකයකට පොලිය තමයි මම ඩයිනමයිට් කරලා කියලා හඳුන්වා දෙන්නේ. මොකද පොලිය ටිකක් බැරෑරුම් නිසා අපි ඒක ඩයිනමයිට් කරලකට සමාන කරලා තියෙනවා මාස ඒකකයක් සඳහා පොලිය. එතකොට අපේ පන්තියේ නොහිටපු දරුවෙක් උනත් දැන් ඔළුවට එන්න ඕන යටට එන්න ඕන පොඩි කොටයක් උඩට එන්න ඕන කරලා. ඉතින් ඔය කොටයයි කරලයි හොයාගත්තාම ඇත්තටම ඒක ඉස්සරහින් 100ෙන් ගුණ කරලා 12ෙන් ගුණ කරාම දරුවනේ ඔබේ පොලි අනුපාතිකයේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඇයි 100ෙන් ගුණ කරන්නේ ප්‍රසත කරන්න ඒ වගේම 12ෙන් ගුණ කරන්නේ ඇයි කියලා ඇහුවොත් ඒක වාර්ෂික පොලි අනුපාතිකයක් නිසා තමයි 12ෙන් ගුණ කරන්නේ. නමුත් ගොඩක් දරුවෝ මේ 12 කින් ඉලක්කම් වෙනුවට ගොඩක් ඔය ගණන් වල දීලා තියෙන කාලය මාස 24 මාස 36 කියන ගණන් රටාව තමයි උතන දාන්නේ. ඒතර එයා තේරුම් ගන්නේ නැහැ ඇයි 12ක් දාන්නේ කියන කාරණාව. මොකද දරුවනේ අවුරුද්දට මාස 12ක් තියෙන නිසා ඒක වාර්ෂික කරන්න විතරයි අපි 12න් ගුණ කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් 12න් පමණක් ගුණ කළ යුතුයි. හරි. අපි එහෙනම් ඉදිරියට යමු. ඔබට හම්බෙනවා දරුවනේ 2017 රචනා ඒ 3 වෙනි ගාන. ඒ ගාන තුල ඔයාට හම්බෙනවා අල්මාරියක වටිනාකම රුපියල් 30000ක් කියලා කියලා තියෙනවා. එකෙන් ඔබට හොයාගන්න පුළුවන් amount එක. ඒ වගේම අත්තිකාරම් මුදල දෙනවා රුපියල් 6000ක් කියලා. down payment එක හොයාගන්න පුළුවන්. නමුත් මම අනුමාන කරනවා මෙවර ඔබට ලැබෙන විභාග පේපරය තුල මේක ගොඩක් වෙලාවට මේ අත්තිකාරම් මුදල මෙන්න මේ ආකාරයට වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. මුළු වටිනාකමින් 20%ක් ගෙවා හෝ පහෙන් එකක් ගෙවා. ඒතර මුළු වටිනාකමින් 20%ක් ගෙවනවා කිව්වොතින් දරුවනේ අපි මේ ගාන හදා ගන්න ඕන මෙන්න මේ ආකාරයට රුපියල් 30000ට 20%ක් බලන්න ඕන. එතකොට ඔබට එනවා රුපියල් 6000ක මුදලක්. එහෙම නැත්නම් ඔබට රුපියල් 30000කට පහෙන් එකක් සුළු කරන්න පුළුවන්. එතකොට ඔබට එනවා රුපියල් 6000. පහෙන් දෙකක් කිව්වොතින් ඒක නැවත දෙකෙන් ගුණ වුණොතින් රුපියල් 12000ක මුදලක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ වගේම ඔයාලට දත්තයක් විදිහට ලබා දීලා තියෙනවා කාලය මාසික වාරික 24ක් කියලා. එතකොට මේක සමහරක් අවුරුදු වල සමහරක් කාලවල වෙනස් කරන්න පුළුවන් අපිට මේ වාර
හිතන්න පුළුවන් මාසික වාරික ගාන නොදී අවුරුදු 2කින් ගෙවා නිම කරන ලෙස කියලා. ඒතර අවුරුදු 2ක් කියන්නේ මාස 24ක් කියන එක ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම අවුරුදු 1කමාරක් කිව්වොත් ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි මාස 18මාරක්. මාස 18ක් කියන කාරණාව. මොකද මාස 18ක් අවුරුදු 1කමාරක් වගේ කාලයක් දුන්නේ භාග සංඛ්‍යාවත් එක්ක ඔබට ඒක පොඩ්ඩක් අපැහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අවුරුදු 1කමාරක් මාස 18ක් කියන එකට ඔබ හදා ගන්නට අවශ්‍යයි. ඉතින් පස්සේ ඔබට යන්න පුළුවන් ගණන් රටාව තමයි පළමුව හොයන්න පුළුවන් ගෙවිය යුතු ණය මුදල. ඒතර ගෙවිය යුතු ණය මුදල කියන්නේ ලෝන් amount එක. ඒක හොයාගන්න නම් ඔයා ණය වෙච්ච මුදලින් ඔයා ගෙවන අත්තිකාරම් මුදල අඩු කරන්න ඕන. ඒතර ණය වෙච්ච මුදල රුපියල් 30000යි. භාණ්ඩේ වටිනාකම 30000යි. ඒකෙන් මුලින් ගෙවනවා රුපියල් 6000. ඒතර ඔයාලට ලැබෙනවා ලස්සන උත්තරයක් රුපියල් 24000යි. දෙවනුව ඔබට හොයාගන්න පුළුවන් මාසකට ගෙවිය යුතු ණය මුදල. මාසකට ගෙවිය යුතු ණය මුදල තමයි අපි අදහස් කරන්නේ පොඩි කොටය කියලා. එතකොට ඒක තුල ඔයාලට ලැබෙනවා ණය වෙච්ච මුදල රුපියල් 24000. ගෙවන කාලයෙන් බෙදුවාම දරුවනේ ඔබට ආවා රුපියල් 1000ක මුදලක්. ඔක තමයි දරුවනේ මාසකට ගෙවිය යුතු ණය මුදල. එහෙම නැත්නම් loan amount for month. ඊට පස්සේ ඔබට හදාගන්න පුළුවන් මාස ඒකක ගන්න හොයාගන්න. ඒතර මේ මාස එක ගන්න හොයාගන්න එක ගොඩක් දරුවන්ට අපැහැදිලි. ඒක සමාන්තර ශ්‍රේණි රටාව වෙන ගණන් රටාවක් යොමු කරපු තැනක්. නමුත් මම ඔබට මතක තියාගන්න මේක මෙහෙම කෙටියෙන් කියනවා. ඔයාට දීලා තියෙන කාලය 24 නම් එයා වැඩි කරන්න ඊට එකක් වැඩි අවස්ථාව. ඒ කියන්නේ 25. 36 නම් 37. 40 නම් 41. අන්නේ ගණන් රටාව තුල ಗುಣ කරද්දි ඒක අනිවාර්යෙන් දෙකට බෙදන්න. එතකොට ඔයාට එනවා මාස ඒකක ගන්න හොයාගන්න පුළුවන්. එතකොට 24 ගුණ කරා 25න් එක බෙදුවා දෙකෙන්. එතකොට ඔයාට එනවා number of month unit ගාන 300ක් කියලා. ඊළඟට ඔයා හදාගන්න ඕන ගෙවන මුළු පොලිය. එතන මුළු පොලිය හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා ගාව තියෙන වාරිකය. ඔයාට මේ ගාණ දීලා තියෙන 1100ක වාරිකය. ඒක ඔයා මාසකට ගෙවන ණය මුදලින් අඩු කරාම පොලිය රහිතව මාසකට ගෙවන ණය මුදලින් අඩු කරාම රුපියල් 100ක මුදලක් ලැබෙනවා. ඒ මුදල ඔයාට පුළුවන් ගෙවන වාරික ගාණින් ගුණ කරන්න. එතකොට ඔයාට ලස්සන උත්තරයක් එනවා total interest එක විදිහට 2400ක්. ඒතකොට සමහරක් ගණන් රටා තුල මේක හදන්න පුළුවන්. ගෙවන වාරිකය ඒ කියන්නේ 1100 වැඩි කරනවා 24න්. 1100 වැඩි කරනවා 24න් ඒ එන මුදලින් අඩු කරගන්න පුළුවන් ඔයා ගෙවන්න තියෙන ණය මුදල. ඒතකොට ඔයාට අනිවාර්යෙන් එතනත් ලැබෙන්නේ ගෙවන මුළු පොලිය. මම හිතන්නේ ඔබට මේක ලේසි වෙයි. වාරිකය දුන්නොතින් වාරිකයෙන් මාසකට ගෙවන ණය මුදල අඩු කරලා අමතර මුදල හොයාගන්න ඒක වැඩි කරන්න ගෙවන කාලය. එතකොට ඔයාට ලැබෙනවා මුළු පොලිය. ඔයාට ලැබුණු මුළු පොලියත් සමගම ඔයාට ඊළඟට හදන්න පුළුවන් ගණන් රටාව තමයි මාස ඒකකයකට පොලිය. එතකොට මාස ඒකකයට පොලිය කියන දරුවනේ ඔයා හොයාගත්ත මුළු පොලිය බෙදනවා මාස ඒකක ගන්න. එතකොට මාස එක ඔයාට තියෙනවා 300ක්. එතකොට ඔයා එක් ගණන් දෙකම කලින් හොයාගෙන තියෙනවා. ඔබට මතක ඇති අපේ පන්ති තුල නිතරම කතා කරන වචන රටාවක් තමයි ප්‍රශ්නය තුල උත්තරය තියෙනවා. ඒ නිසා ප්‍රශ්නය හොඳට කියවන්න. ඒ වගේම කොටස් ප්‍රශ්න උදව් වේ. ඒ කියන්නේ ඔයා හදන හැම ගානක්ම ඊළඟ ගානට අනිවාර්යෙන් උදව් වෙනවා. එතකොට ඔයා මුලින් හදාගත්ත පොලියත් මුලින් හදාගත්ත මාස ඒකක ගණනත් භාවිතා කරලා තමයි ඔයා මාස ඒකකයකට පොලිය කියන කාරණාව හොයාගන්න ඕන. ඒක අපි කියනවා interest for month unit කියලා. එතකොට ඔයාට ලැබෙනවා 2400 300න් බෙදුවාම රුපියල් 8ක මුදලක්. දැන් ඔයාගේ අවසානට ඇවිල්ලා අවසන් දරුණේ ගානේ ඔයා දන්නවා වාර්ෂික පොලිය අනුපාතකය කියන්නේ පොඩි කොටේට පොඩි පොලිය. මේක මම ඔබට සටහනක් විදිහට දාලා තියෙනවා. ඒතර අපේ පන්ති දරුවන්ට මේක ගොඩාක් පුරුදුයි. එරන්ද මෙතඩ් එක කරපු දරුවන්ට මේක ඉතාමත්ම සරලයි. දැන් මම හිතනවා මේ ගානේ දරුවන්ට මතක් වුණා කියලා. එතකොට ඔබට කරන්න තියෙන අවසාන වශයෙන් මේ හොයාගත්ත මාසකට ගෙවිය යුතු ණය මුදලයි ඒ වගේම මාස ඒකකයකට පොලියයි ආදේශ කරලා එයා 100න් ගුණ කරනවා ප්‍රතිශත කරන්න. ඒ වගේම 12න් ගුණ කරනවා වාර්ෂික පොලිය අනුපාතික කරන්න. එතකොට ඔයාලට ලස්සන උත්තරයක් එනවා 9.6ක උත්තරයක්. එතකොට මේක තමයි දරුවනේ අපි ගොඩක් අනුමාන කරන්නේ ප්‍රතිශත පාඩම තුල රචනා පේපරේ රචනා ප්‍රශ්නයක් විදිහට ගොඩක් වෙලාට දායි කියලා. ඒ නිසා මේ ගාන නැවත බලන්න. මේ ගාන බලලා මම හිතනවා අපේ පන්ති අපදරුවෝ විතරක් නෙවෙයි වෙන දරුවෙක්ට උනත් මේක ඉතාමත්ම අඩු කාලයක් තුළ මම මේ වීඩියෝ එක කරේ. මොකද ඔබට වැඩි වේලාවක් කාලය ගත කරන්න අවස්ථාවක් නැති නිසාවෙන්. එහෙනම්
සියලු දෙනා මේ ගානින් උපරිම ප්‍රයෝජන ගන්න. ස්තුතියි.